ඔන්න යාළුවනේ එක්තරා ගමක ලස්සන පවුලක් ජීවත් වුණා. මේ පවුලේ තාත්තගේ නම උනේ රමේෂ්, අම්මගේ නම උනේ කමලා. ඒ විතරක් නෙවෙයි පුතාගේ නම උනේ රුවන්. මෙයාලා බොහොම සමගියෙන් තමයි ජීවත් වුනේ. ගහපන් ජාමරයා. ඔතන උඩ එනෙමි දෙන්නෙක් ඉන්න. වෙඩි තියපන්. ඔලු කාපන්. නියමයි ජාමර නියමයි. තව එකෙක් ඉන්න. නියමයි ඔහොම ගාපන්. අර පැත්තෙන් ඉන්නේ ගහපන්. අයියෝ ජාමරයා. හරි. අරුට ගාපන්. නියමයි බන් තව එකයි ඉන්නේ. හැංගිලිදලා ගාපන්. හැංගිලා. එල්ලකිරි ජාමර එල්ලකිරි. අම්මට සිරි රුවනා. වරෙන්. අයියෝ හැමදාම ඉස්කෝල් ගිහලා මොනවද බං? අපි වගේ ගේමක් ගන්න ඉඳපන්කෝ. වරේ. උඹට කියලා දෙන්න මේකේ රහ වරෙන් මෙහෙට. අඩෝ ඔය ගේම් එක ඔච්චරටම ආතල්ද බං? මට ෆෝන් එකක් නෑනේ බං. ගෙදරින් ඉල්ලලා බලන්න ඕනි. මොකක් මාරි කළා ෆෝන් එකක් ගත්තා නම් උඹලත් එක්ක සෙට් වෙලා ගේම් එක ගහන්න පුළුවන් නේද බං? මට කියපන්කෝ ඔය ගේම් එක ගැන. උඹට කියන්න රුවනා කොල්ලොත් එක්ක සෙට් වෙලත් මේක ගහන්න පුළුවන්. ඒ තරමට සුපිරි. රැට ඉතින් ආයේ මරන්න පුළුවන්. තාත්තයි කාඩ් එකෙන් එහෙම টොප් අප් පාරක් දැම්මොත් උඹ තමයි ඉන්න සූල්තාන්. නියමයි බං මේ ගේම. උඹත් වරෙන්කෝ ගහන්න. ඊට කලින් ෆෝන් එකක් අරගන්නකෝ ගෙදෙට්ට කියලා ගේම් එක පළමු අපි. ඔන්න යාළුවනේ මෙහෙම කියලා රුවන්ගේ නරක යාළුවෝ දෙන්න රුවන්වත් මේ වැඩේට පොළඹවා ගත්තා. දැන් රුවන්ටත් කොහොම හරි ෆෝන් එකක් ගන්න ඕනි. අපි බලමු රුවන් ගෙදර ගිහිල්ලා මොනවා කරයිද කියලා ෆෝන් එකක් ගන්න. ඔන්න යාළුවනේ අපේ රුවන් දැන් තාත්තගෙන් ෆෝන් එකක් ඉල්ලන්න තමයි යන්නේ. අපි බලමු රුවන්ගේ තාත්තා මොනවද කියන්නේ කියලා. තාත්තේ මට ෆෝන් එකක් ඕනි තාත්තේ. ඉස්කෝලේ වැඩවලට මේ දවස්වල ෆෝන් එකක් අනිවාර්යෙන්ම ඕනි. අනේ මට කොහොම හරි ෆෝන් එකක් අරන් දෙන්න තාත්තේ. එතකොට හොඳට මට ඉස්කෝලේ වැඩ කරන්න පුළුවන්. පුතා දන්නවනේ. පුතාට තාත්තා ඕනි දෙයක් දෙනවා කියලා. පුතා මේ පාර වාරි භාගෙන් හොඳට ලකුණු ගත්තොත් මම අනිවාර්යෙන්ම දැනට ඇවිල්ලා තියෙන හොඳම Apple ෆෝන් එක අරන් දෙනවා. ඔන්න බලන්නකෝ පුතා යකින්දා මහන්සිලා හොඳට පාඩම් කළා වැඩි කරගන්න. පුතා පන්තියේ පළවෙනි වුණොත් මං අනිවාර්යෙන්ම පුතාට දැනට ඇවිල්ලා තියෙන හොඳම ෆෝන් එක අරන් දෙනවා. තේරුණාද? හරි තාත්තේ. එහෙනම් මම මහන්සිලා හොඳට පාඩම් කළා පන්තියේ පළවෙනියා වෙනවා. තාත්තේ එහෙනම් මට ෆෝන් එක අනිවාර්යෙන්ම අරන් දෙන්න ඕනි තාත්තේ. හරිද? ඔන්න යාළුවනේ තාත්තා මේ කිව්ව දේ අහලා රුවන් තවත් ඉගෙනීමේ වැඩ කටයුතු වලට උනන්දු වුණා. රුවන්ට දැන් ඕනි කොහොම හරි හොඳට පාඩම් කරලා පන්තියේ පළවෙනියා වෙලා තාත්තා කිව්වා වගේම අර ෆෝන් එක ගන්න. අපි බලමු රුවන් ෆෝන් එක ගයිද කියලා. රුවනේ මේ පාර වාරි විභාගේ ලකුණු අපිට හම්බෙලා තියෙනවා. වෙනදා වගේම මේ පාරත් අපේ පන්තියේ පළවෙනි වෙලා තියෙන්නේ අපේ රුවන් පුතා. හැමෝම අත්පොඩි සන්නාලයක් දීලා අපේ රුවන් පුතාව පිළිගන්න. කො රුවන් පුතේ එන්න ඔයාගේ ප්‍රගති වාර්තා පොත ගන්න. බොහොම හොඳයි පුතේ. ඔහොම දිගටම වැඩ කරන්න ඕනේ. තේරුණාද? ඔව් ටීචර් මං හැමදාම මේ වගේ හොඳට වැඩ කරලා පන්තියේ පළවෙනියා වෙනවා. ඇත්තමයි ටීචර්. අපේ පන්තියේ ඉන්න අනිත් දූලා පුතාලාත් අපේ රුවන් පුතාගේ හොඳට පාඩම් කළා වැඩිම ලකුණු ගන්න ඕනේ. තේරුණාද? එහෙනම් අපි යන් අද අපේ පාඩමට. කෝ පුතා තාම අද නෑනේ. වෙනද මේ වෙලාවෙදී ගෙදර ඇවිල්ලානේ. රුවන්ගේ අම්මා රුවන් එනකම් බලාගෙන හිටියා. රුවන් ගොඩක් සතුටෙන් තමයි අද ගෙදර ආවේ. ඔන්න එදා තාත්තා කිව්වා වගේම රුවන් අද පන්තියේ පළවෙනියා වෙලා. දැන් රුවන්ට තාත්තගෙන් ෆෝන් එක ඉල්ලගන්න පුළුවන්. අපි බලමුකෝ යාළුවනේ දැන් මොකද වෙන්නේ කියලා. මොකදමයි පුතේ අද වෙලා ගියේ? පන් කොච්චර බය වෙලාද හිටියේ? යේ අම්මේ මම තමයි පන්තියේ පළවෙනියා. තාත්තා කිව්වා මම පන්තියේ පළවෙනි වුණාම ෆෝන් එකක් අරන් දෙනවා කියලා. දැන් තාත්තට ෆෝන් එක අරන් දෙන්න කියන්නම් එහෙනම් අම්මා කියන්න හරි මං අද තාත්තා වැඩ එනකොට ගේන්දි කියන්නම්කෝ ෆෝන් එක. පුතා දන්නවනේ තාත්තා කිව්වොත් දෙයක් අනිවාර්යෙන් කරනවා කියලා. හැබැයි පුතේ ෆෝන් ගත්තට ගේම් එකම ගහන්න ලැහැත්ති වෙන්න එපා. තේරුණාද? හොඳට ඒකෙමුත් ඉගෙනීමේ වැඩ කටයුතු කරන්න ඕනේ. තේරුණාද? ඔව් අම්මේ අද කාලේ ඔක්කොම වැඩ කරන්නේ ෆෝන් වලින්නේ. තාත්තට කියන්නකෝ නා ෆෝන් එක ගේන්න කියලා ඔන්න යාළුවනේ රුවන්ගේ තාත්තා වැඩ ඇරිලා එද්දි රුවන්ට අලුත්ම ෆෝන් එකක් අරන් ආවා. දැනට ඇවිල්ලා තියෙන හොඳම ෆෝන් එක. නෝනේ කෝ පුතා පන්තියේ පළවෙනි වුණාලු නේද? මෙන්න කිව්වා වගේම ෆෝන් එක ගෙනාවා. දැනට ඇවිල්ලා තියෙන හොඳම Apple ෆෝන් එක. කෝ පුතා දෙන්න කියන මේ ෆෝන් එක දෙන්න. මහත්තයා මම නම් ඔය ෆෝන් වලට එච්චර කැමති නෑ. අත කාලේ දන්නවනේ ළමයිට මේ ෆෝන් ඉඳ වෙලා තියෙන දේ. ඒත් අපේ පුතා එහෙම නෑ කියලා දන්නවා. ඒත් ඉතින් ෆෝන් වලින් මෙව්ව කරන එක බොහොම භයානකයි. ඔන්න පුතේ
තාත්තා ෆෝන් එකක් කිව්වාගේම ගෙනත් දුන්නා. ඕකෙන් හොඳට ගැනීම කටයුතු කරන්තෝනි ගේම් එමක ගහින් නැතුව මට ගේම් ගාන නබුතේ අව්වෙන්ඩ බවයි ෆෝන් එකෙන් තේරුණාද? පිස්සුද තාත්තේ මම බලන්නකෝ ඊළඟ පාරත් පන්තියේ පළවෙනියා මම තමයි වැඩිම ලකුණු ගන්නේ. තැන්ක් යූ තාත්තේ මට ෆෝන් එකක් ගෙනත් දුන්නට. අනේ මේක තමයි හොඳම ෆෝන් එක. අප්පට සිරි රුවන නේද එන්නේ? අඩේ ෆෝන් එක 17 Pro Max තැඹිලි පාට එකක්. අඩේ මු ෆෝන් එකක් අරගෙනද රුවනා? ඔන්න චාමර මම පන්තියේ පළවෙනියා වුණ හින්දා තාත්තා මට 17 Pro Max එකක් අරන් දුන්නා. මට දැන් අර ගේම් එක දාලා දීපන්කෝ. ඒ විතරක් නෙවෙයි තාත්තයා කාඩ් එකත් අද රෑම උස්සන්නම්. ඊට පස්සේ ඒකේ සල්ලි වලින් ගේම් එකට টොප් අප් කරගෙන මං සුපිරිම සුල්තාන් කෙනෙක් වෙන්නම්. මට කියලා දීපන්කෝ දැන් ඔය ගේම් එක ගැන චාමර. ඔන්න පුතේ ගේම් එක දාලා තියෙන්නේ. මෙන්න මෙහෙම තමයි ගහන්නේ. දැක්කද? දැක්කද? මෙතෙන්දි කියලා තමයි තාත්තා කාඩ් එක ඇඩ් කරලා ජෙම් ගන්න තියෙන්නේ. එතකොට ඉතින් මේකේ තියෙන ඔක්කොම ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි මේ ෆෝන් වලින් තව තව ඒවා බලන්නත් පුළුවන්. උඹ මන් තව ගෲප් දෙක තුනකටම ඇඩ් කරන්න. බය නොවී ඉඳහන්කෝ. ඔන්න යාළුවනේ රුවන්ගේ නරක යාළුවා රුවන්ට ෆෝන් එක ගැන හැම දෙයක්ම කියලා දුන්නා. නරක දේවල් විතරමයි කියලා දුන්නේ. ගේම් ගහන විදිය එක එක නරක දේවල් ඔක්කොම රුවන්ට කියලා දුන්නා. දැන් අම්මයි තාත්තයි නිදි අතරේ තාත්තයි කාඩ් එකක් ගත්තනේ. අද රෑ ගේම් ගහන්න ඕනි හොඳට ගේම් ගහන්න ඕනි. තාත්තයි කාඩ් එකේ සල්ලිත් කපා ගන්න ඕනි. හරි චාමර ගහපන්. සඳුන් වරේ. මේ මෙතන එකක ඉන්නවා. මෙතන එකක ඉන්නවා. උඩ ගහපන්. නියමයි. එදා රුවන් එල්ලි වෙනකම්ම ගේම් ගැහුවා. දැන් රුවන් මේ ගේම් එකට වගේම ෆෝන් එකටත් හොඳටම ඇබ්බැහි වෙලා ඉන්නේ. දැන් නම් රුවන් ඉගෙනීමේ වැඩ කටයුතු වලට පොඩ්ඩක්වත් ආස නැහැ. අපි බලමු ඉස්සරහට මොකද්ද වෙන්නේ කියලා. ඔන්න යාළුවනේ මෙහෙම ටික දවසක් ගත වෙද්දී රුවන් උදේට ඉස්කෝලේ යනවා කියලා ගෙදරට කියලා ආවට රුවන් මේ කවදාවත් ඉස්කෝලේ ගියේ නැහැ. රුවන්ගේ අර නරක යාළුවෝ දෙන්නත් එක්ක එකතු වෙලා ගේම් ගැහුවා. හැමදාමයි ඉස්කෝලේ යන වෙලාවට ඉස්කෝලේ ගියා වගේ රුවන් හොඳට ගෙදර යනවා. අනේ බලන්නකෝ ෆෝන් එකක් හින්දා හොඳට හිටපු ළමයාට උන දේ. ගහපන් රුවන් උඹ විතරයි ඉන්නේ අයියෝ ඒ මාව අල්ලපන් මගේ ඔලුවට ඇදලා තියෙන රුවන් මාව අල්ලපන් අයියෝ රුවන් ඉක්මනට රුවන් මොකද්ද බං? ඔන්න යාළුවනේ වැඩි දවසක් යන්න කලින් රුවන්ගේ පන්ති බාර ටීචර්ට රුවන් ගැන සැකයක් ඇති වුණා. හැමදාම ඉස්කෝලේ ආපු ළමයා ටිකෙන් ටික ඉස්කෝලේ එන එක අඩු වුණා. ඒ විතරක් නෙවෙයි පන්තියේ හොඳට වැඩ කර හිටපු ළමයා වැඩ කරන එකත් අඩු වුණා. ඒක හින්දාම රුවන්ගේ පන්ති බාර ටීචර් රුවන්ගේ අම්මට තාත්තට ඉස්කෝලේට එන්න කියලා මෙහෙම කිව්වා. දැන් හරි වැඩේ තමයි රුවන්ට වෙන්නේ. බලන්න අම්මේ තාත්තේ කොච්චර හොඳට වැඩ කරපු ළමයෙක්ද? ඉස්කෝලේ එන්නෙත් නැහැ. ඉස්කෝලේ වැඩක් කරන්නෙත් නැහැ. ඔය ෆෝන් එකක් මොකටද දුන්නේ මේ ළමයාට? මං කියලා තියෙනවනේ ෆෝන් දෙන්න එපා කියලා. වහාම ඔය ෆෝන් එකේ ළමයාගෙන් අයින් කරන්න. නැත්තම් දරුවෝ අම්මලාට නැති වෙයි. මෙච්චර හොඳට ඉගෙන ගන්න පුළුවන් ළමයට ෆෝන් දීලා මොකක්ද අප්පෝ ඒගොල්ලෝ කරන්නේ? අනේ නෑ ටීචර් අපි හිතේ ෆෝන් එක දීපුවාම ළමයා හොඳට ඉගෙන ගනී කියලා. ඒත් මෙහෙම දෙයක් දන්නවනම් අපි ෆෝන් දෙන්නේ නෑ. අපි අදම මේ ෆෝන් එක අයින් කරන්නම් ටීචර්. කිසි දෙයකට බය වෙන්න එපා. අය මෙයා හැමදාම ඉස්කෝලේ. අපේ මහත්තයාට කියන්න ඉස්කෝලේටම ගෙනත් දාන්න කියලා. ටීචර් බය නැතුව ඉන්නකෝ. ටීචර් මං අද කරන්නංග වැඩේ මේ කරපු දෙයට ඒ ළමයා නම් මම හිතුනේ මෙහෙම දෙයක් කරයි කියලා. ආයි ෆෝන් දෙන්නේ මං අද ෆෝන් එක කුටු කරලා දානවා. වරින්ග පුතේ අතුඹ ගෙදර උඹ මෙච්චර කල්ලා ප්‍ර කරලා තියෙන බොරුව මං හිතුව හොඳට ඉගෙන ගයි කියලා ෆෝන් එක දීපුවම බේත් කරලා තියෙනදී අද වරින් පුතේ අද වරේ හරි වැඩේ තමයි වෙන්නේ. රුවන්ගේ තාත්තට හොඳටම තරහා ගිහිල්ලා. අපි බලමු ඉස්සරහට මොකද්ද වෙන්නේ කියලා. හරි වැඩේ තමයි වෙලා තියෙන්නේ. රුවන්ගේ තාත්තා රුවන්ගේ ෆෝන් එක කැඩෙන්නම පොළවේ ගහලා. අයියෝ මාර වැඩේ. මං ෆෝන් එක දෙද්දිම කිව්වා ගේම් ගාන නම් මනම් කරන්න එපා කියලා. ඒ විතරක් නෙවෙයි ඉස්කෝලේ යන්න නැතුව කොල්ලෝ එක ගේම් ගහලා. ඒ විතරක්ද මගේ කාඩ් එකේ සල්ලි රුපියල් ලක්ෂයකට වඩා කපවන අර ගේම් එකකින්ද. දැන් හරිනේ දැන් ඵලයන් කාමරේට අය උඹට ෆෝන් තියා මුකුත් දෙන්න කම්පියුටර් එකකට. කාමරේ මින්ටෝනි අය ලියර බයින්ට දෙන්න තේරුණාද? හා බලාගමුකෝ තාත්තේ. තාත්තා මට ෆෝන් එකේන පොලේ ගැහුවේ. බලාගමු. අය මම ඉගෙන ගයිද කියලා බලන්නකෝ. දැන් බලන්නකො මොකද වෙන්නේ කියලා. හාව මෙතන මගේ ෆෝන් එක පොලේ ගහන්න. මට ෆෝන් එක නැතුව කොහොමත් ඉන්න බෑ. බලාගමුකෝ තාත්තේ. රුවන් තරහෙන් තාත්තලා අම්මටයි කෑ ගහලා රුවන් කාමරයට ගියා. දැන් තමයි හොඳම හරිය. මොකක් වෙයිද ඉස්සරහට? රුවන් බොහෝම දුකෙන් කාමරයට ආවා. රුවන්ට දැන් කරන්න කිසිම දෙයක් නැහැ. ෆෝන් එකවත් නැහැ. අපි බලමු රුවන් දැන් මොන වගේ දෙයක්ද කරන්න යන්නේ කියලා.
අනේ මට ෆෝන් එක ඕනි. මට ෆෝන් එක නැතුව ඉන්න බෑ. මට ෆෝන් එක නැතුව නිින්ද යන්නෙත් නෑ. මට ෆෝන් එක ඕනි. ඒත් තාත්තා ෆෝන් එක පොලේ ගැව්වනේ. මන් ෆෝන් එක නැත්තම් මම මැරෙනවා. මට ෆෝන් එක ඕනි. මම මොකටද අඬන්නේ? අම්මටයි තාත්තටයි තේරෙයි. මන් නැති වුණාම මගේ අගේ. මටනේ ෆෝන් එක දුන්නේ නැත්තේ. දවස් දෙක තුනක් ඉස්කෝලේ ගියේ නැහැ කියලානේ ෆෝන් එකත් පොලේ ගවි. දැන් බලා ගන්නකෝ. ජීවිත කාලෙම අම්මටයි තාත්තටයි බින්දවන්ට වෙද්දි මන් නෑ කිය. බලාගමු එහෙනම්. මට මේ කිසි දෙයකින් වැඩක් නැහැ. මම මේකේ ලණුවෙන් බෙල්ල වෙලා දාගෙන මම මැරෙනවා. මට ෆෝන් එක නැතුව ජීවත් වෙලා වැඩක් නැහැ. මට ගේම් ගහන්න නැතුව ඉන්න බෑ. මම මැරෙනවා. මට ෆෝන් එකක් ඕනි. මේ ලණුව අර උඩ බාල්කයට දාලා මම බෙල්ල වෙලා දාගෙන මැරෙනවා. එතකොට තේරෙයි අම්මටයි තාත්තටයි පුතාගේ අගේ. එතකොට අම්මේ තාත්තේ ඔයාලා පරක්කු වැඩි. ආවා මෙතන මගේ ෆෝන් එක ගන්න. බලමුකෝ. අනේ ෆෝන් එකක් ඉඳලා හොඳට හිටපු රුවන්ට උන දේ. රුවන් මොකක් කරගයිද? අපි බලමු. රුවන්ගේ ජීවිතේ නැති කරගන්න වගේ රුවන් යන්නේ. පහුවදා උදේ වෙලා දවල් 12ත් වුණා. ඒත් රුවන් කාමරෙන් එළියට ආවේ නැහැ. අම්මටයි තාත්තටයි පොඩි බයක් දැනුන නිසා රුවන්ගේ කාමරේ ළඟට ඇවිල්ලා අම්මයි තාත්තයි කතා කරන්න ගත්තා. ඒත් රුවන්ගෙන් කිසිම සද්දයක් ඇහුන්නේ නැහැ. බැරිම තැන රුවන්ගේ තාත්තා දොරට ගැහුවා. දොර කඩලා ඇතුළට යන්න බැලුවා. බලමු දැන් මොන වගේ දෙයක්ද වෙන්න යන්නේ කියලා. රුවන් පුතේ අරපා මේ දොර මොකක්ද මේ කරන්නේ? අම්මයි තාත්තයි බය කරන්නේ පුතේ. පුතේ දොර අරපා. දොර අරපා. දොර අරපා. රුවන්ගේ අම්මයි තාත්තයි දොර කඩලා රුවන්ගේ කාමරයට යද්දි හිතා ගන්නවත් බැරි දෙයක් තමයි දැක්කේ. අනේ රුවන් කිව්වා වගේම ෆෝන් එක දුන්නේ නැති හින්දා බෙල්ලේ වැල දාගෙන මැරිලා. අනේ මහත්තයාට කිව්වා මම ෆෝන් ඕනේ නැහැ කියලා. බලන්න මහත්තයා මගේ පුතාට මොකද්ද මේ වුනේ? ඔයා තමයි පුතාට ෆෝන් ගෙනත් දුන්නේ. අනේ රත්තරන් පුතේ. පුතා නැතුව කොහමද ඉන්නේ? ඇයි පුතේ අම්මයි තාත්තයි ගැන හිතුවේ නැත්තේ? පුතා මේ වගේ දෙයක් කරයි කියලා අපි දන්නවා නම් පුතාට කාමරේ තනියම නිදා ගන්නවත් දෙන්නේ නැහැ පුතේ. අනේ මගේ රත්තරනේ පුතා නැතුව අම්මයි තාත්තයි ඉන්නේ කොහමද? මහත්තයා මට පුතා ඕනි මහත්තයා. ස්පෝටි කාලෙන්දරා උස්මාත් කරේ මේ වගේ නිකරුණේ වැරන්ඩට පුතේ ෆෝන් එකක් ඉඳලා. පුතාගේ හොඳටයි තාත්තේ වගේ දෙයක් කරේ. අනේ ඉස්සර හොඳට ඉගෙන ගත්ත ළමයා මේ ෆෝන් එකකින්ද මට මගේ පුතාවත් නැති වුණා. පුතාට තියෙන ආතරේ වැඩිකමට තමයි තාත්තා ෆෝන් එක ගෙනත් දුන්නේ. ඇයි මගේ රත්තරන් පුතේ මේ වගේ දෙයක් කරගත්තේ? අම්මයි තාත්තයි පුතායි නැතුව ඉන්නේ කොහමද කියලාවත් හිතා ගන්නවත් බෑ පුතේ. අපේ තිබ්බේකම සතුට සැනසීම පුතා. අනේ ඇයි මගේ රත්තරන් පුතේ මේ වගේ දෙයක් කරගත්තේ? අනේ නෝනේ අපිට අපි මැනික නැති වුණා නෝනේ. දැක්කනේ යාළුවනේ අන්තිමේට රුවන්ගේ ජීවිතෙන් සමුදුන්නා. අන්තිමේදී අම්මටයි තාත්තටයි ගොඩාක් දුක් වෙන්න උනා. මගේ යාළුවන්ටත් කියන්න තියෙන්නේ ෆෝන් පාවිච්චි කරනවා නම් ඒක ගානකට පාවිච්චි කරන්න. ගේම් ගහන්න. හැබැයි ගේම් වලට ඇබ්බැහි වෙන්න යන්න එපා. යාළුවාට එක එක දේවල් කියයි. ෆෝන් එකෙන් මේක කරපන් අරක බලපන් අනම්මනම් කියයි. ඒත් මගේ යාළුවෝ ඒවට රැවටෙන්නේ නැතුව ෆෝන් එක පාවිච්චි කරනවා නම් හරි විදියට පාවිච්චි කරන්න. ෆෝනුත් බලන්න ඉගෙන ගන්න වැඩ කටයුතු හොඳට කරන්න. එහෙනම් තවත් මේ වගේ ලස්සන කතාවකින් අපි ඉක්මනටම හම්බෙමු. මතක ඇතුව අපේ කාටුන් ටූන්ස් channel එක subscribe කරලා තියාගන්න. මගේ යාළුවෝ හැමෝටම බුදු සරණයි.